යාළුවනේ ඔයා කොච්චර මහන්සි වුණත් දියුණුවක් පේන්නේ නැද්ද? ගොඩක් වෙලාවට ඒකට හේතුව ඔයා කරන අලුත් දේවල් නෙමෙයි. ඔයා තාමත් අත් නොහැර කරන පරණ වැරදි පුරුදුමයි. ඔයාගේ සාර්ථකත්වයට බාධා කරන ඔයා අදම අත්හැරිය යුතු දේවල් පහක් ගැනයි අපි අද කතා කරන්නේ. ඒ පහ ගැන අපි අද කතා කරමු. පළවෙනි කරුණ තමයි අනුන්ගේ මතයට බය වීම. ලෝකයේ මිනිසුන්ට හැමදේම කියන්න දෙයක් තියෙනවා. ඔයාට ඒ හැමෝම සතුට කරන්න ගියත් ඔයාට ඔයාගේ හීනවලට යන්න වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ. දෙවෙනි කරුණ තමයි අතීතය ගැන පසුතැවීම. වෙලා ඉවරුණු දේවල් ගැන හිත හිත ඉන්න එකෙන් වෙන්නේ ඔයාගේ අනාගතයත් විනාශ වෙන එක විතරයි. වැරදීම් වලින් පාඩම් ඉගෙනගෙන ඉදිරියට යන්න. තුන්වෙනි කරුණ තමයි සුවපහසු කලාපය. අමාරු දේවල් මග අරින්න එපා. ලේසි දේවල් කරලා කවදාවත් ලොකු ජයග්‍රහණ ලබන්න බෑ. අපි හතරවෙනි කරුණ ගත්තොත් කල් දැමීම. හොඳම වෙලාව එනකන් ඉන්න එපා. අද දැන්ම වැඩේ පටන් ගන්න. පස්සේ කරනවා කියන වචනේ ඔයාගේ හීන මරා දමනවා. පස්වෙනි කරුණ විදිහට ගත්තොත් වැරදි ආශ්‍රය. ඔයාව පහලට අදින ඔයාගේ හීනවලට hina වෙන අයගේ දැන් මෑත් වෙන්න. මේ කරුණ පහ හොඳට මතක තියාගන්න. මේ වශයෙන් ජීවිතේ වෙනස් කරගන්න එක දවසක් ඇති. ඒ අදයි. මේ වීඩියෝ එක බලලා ඔයා අද ඉඳන් එක පුරුද්දක් හරි අත්හරිනවා නම් I will change කියලා කමෙන්ට් එකක් දාන්න. Power Up SL ඔබ සමග හැමදාම රැඳී සිටිනවා. Thank you.